පිට වෙච්ච වෙන්නේ නැහැ. ඒවා කිව්වේ. ඊදාස මුදලාලිගේ කඩේට අලිතන. ඔව් මටත් ආරංචි වුණා තමයි. ඊදාස මාමට එහෙම කරදරයක් නැහැ නේ. මිනිහට කරදරයක් නැහැ කියලා තමයි ආරංචි. ඒක නේ සභාපති මහත්තයෝ. අපි දැන් අර ගිය සමිති වාර්ෂික කතාවෙත් නයෝජනා ක්‍රමේ මේ පාරවත් බේරුමක් කරගත්තු මොකෝ. ඒ සමිති වාර්ෂිකයකට සාර්ථකවම ලැබුණේ නැහැ අපි. මමත් කියන්නේ මේ පාර මොකක් හරි කරගත්තා නම් හරිය කියේ. මේ පාර බලමු අපි දැන්. අද සමිති වාරයක් තියෙනවනේ. ඒක තමයි. කුල් මහත්තයා කවුද නෝන කෙනෙක් එක්ක මේ පැත්තට එනවා පේනවා. ආයිපේ මර බැංකුවේ ඉන්න ඕන වෙන්නේ නැති මේ ඉන්නේ. කුල් මහත්තයා ආලගෙන වාස්සේ කොහොමද වගකට තියෙන්නේ? ඔන්න ඒකටගෙන යනවා අලින් ගෙන මහත්තයෝ සමිතිය කට්ටිය ආවද ඔක්කොම? සමිතියක් කියලා මම කියවන්න තියෙන්නේ සමිතිවාරේ. ආවා කීපෙනෙක් ආවා. මොකද අර මම අද සමිතිවාරේ වැඩගත් කියේ මොකද අර මම කලින් ආයෝජනා කරන්නේ අපිට ඒක හරියට ගොනුවක් කරගන්න ඕනේ නැහැ. ඔව් ඒක ඉදා විසඳුමක් තුන්නේ නැහැ නේ මොකක්ද. ඒක නිසා තමයි මම මේ අද කෙනෙක් එක්කන් ආව නිලෝෂිනී. මේ බැංකුවේ වැඩ කරන මිස් කෙනෙක්. ආයිබන්. ආයෝජනා ගැන ඔක්කොම තියෙන විස්තර ටික ඉක්මනට දැනගන්න. මොකද දැන් අවසර වෙන ඔෆිස් ටයිම් එකකින් පිට මේ මගේ අර ඉතනත්කමට තමයි මේ වෙලාවේ ආවේ. ඒක නිසා මේ හදිස්සියේ ෆෝන් ටික අහගන්න. ඒතර දේවල් ටික මම ඔයගොල්ලන්ව දැනුවත් කරන්න. කට්ටිය ඇවිල්ලා ගිහින් ඔව් එන්න පටන් ගමු නේ. සුබ සන්ධ්‍යාවක් වේවා ගෝල් මහත්මයාණනි. අද දින ත්‍රිමාසික ගෝල් සමිති වාරයේ පැවැත්වෙනවා. අද දින නායෝජනා ක්‍රමය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වංක බැංකුවේ සේවයේ නියුතු එනිවිසි මහත්මිය පැමිණෙන්නේ. එතුමියගෙන් නායෝජනා ක්‍රමයට අදාළ උපදෙස් මාලා ඔබ කියන දෙතුරු අසා දැනගන්න. මේ වැඩගත් කරුණු ටික ඉක්මනට කියන්න මිස්ටර් පරක් වෙනවානේ. ඊපස්සේ අපි කතා කරලා ඔබට මතක් කරගන්න. ඉක්මනට කියන ප්‍රශ්න ටික අහගන්න කියන්නත් ඕනේ. සුබ සන්ධ්‍යාවක් වේවා. මම ලංකා බැංකුවේ ගලේවල ශාඛාවේ මේ ගාමිය හා ණය දෙන මේ අංශයේ වැඩ කරනවා. ඔයගොල්ලන්ගේ ගැටලුව මේ උපුල් මහත්තයා මට දැනුවත් කරා. මේ අකහණියේම මේ කාර්ය බහුලත්වයේ මත මාමේ ඔයගොල්ලන්ව හම්බෙලා ඊගෙන විස්තර පොඩ්ඩක් දැනගෙන යන්න. මේ මොනවද මහත්තයා මේ පැත්තේ වගා කරන්න භෝග වර්ග? සාමාන්‍යයෙන් ගොඩ භෝග වගාව තමයි කරන්නේ. ඔබතර දී වගාවක් කරනවා. කලින් ගිහින් කරදර නිසා ඉතින් දී වගාව එච්චර සාර්ථක නැහැ අපි. ඊයේ අනි ප්‍රශ්නයක් මොකක්ද වෙලා තියෙනවා නේ මම දැක්ක වෙන ගම. මේ කඩයක් කරගන්න. මේ මෙහෙමයි දැන් මේ අපි භෝග වර්ග 34කට වගේ තමා මේ ණය යෝජනා ක්‍රමෙ දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ භෝග වර්ග අතරට ධාන්‍ය වර්ග, ඊට පස්සේ අල වර්ග එහෙම වී ගොවිතැනට වෙනම තියෙනවා. මේ ඒ විදිහට තමා අපි ණය යෝජනා ක්‍රමෙ දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවද අහලා දැනගන්න? නෝනා අපිට පියකට ණය ගන්න පුළුවන් වේද? කෙටි කාලින භෝග වලට 7,56,000ක් වගේ අපි යෝජනා කරලා තියෙනවා. එතකොට දේවතු වගාවන් වලට ලක්ෂිකුත් පාත්ති මේ සමාන කල කමාන් වලට ලක්ෂ 5කුත් තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. ණය මුදල මේ වල ගන්න භෝග වර්ග යන වෙනස් වෙනවා. බණ්ඩාරක මහත්තයා මොකෝ පරක් උනේ? පරක් උනානේ වලට පොඩ්ඩක් කියන්නේ. සමිතිය කෙනෙක්ද? ඔව් සමිතිය බණ්ඩාගාරික. මේ ඉතින් මොකද්ද වැඩවලට ගියාම ඉතින් වෙලාවක් නැහැනේ. හා ඉක්මනට යන්නේ වාඩි වෙන්නකෝ ඉක්මනට. මේක මේ පොලි අනුපාතය සහ මේ ණයාපසු ගෙවීමේ කාල සීමාවක් තියෙනවා. වාර්ෂික පොලි අනුපාතය 8ක් වගේ තියෙන්නේ. ගෙවතු වගාව තුල කෙටි කාලින භෝග වලට දින 270ක් වගේ අපි දීලා තියෙනවා ආපසු ගෙවීමේ කාල සීමාව. මේකට උපවගා කරනවද? ඔව් මේකට උපවගා කරනවා. උපවගා වලට නම් දින 365ක් වගේ තමයි අපි දීලා තියෙන්නේ. මේකනේ ඒකයි මේ සුකුමලතා මේ හොඳ මේ ගොවියෙක් ඔය ගොඩ භෝග එහෙම කරනවා. ඔව්. මේ අපි යමු නේද මේ. ඔව් ගිහිල්ලා බලලා ඒ ටිකත් කරගෙන යන්න. ඒතකොට මිස් දවස් ඔෆිස් ටයිම් එකක අපි දාම් ෆීල්ඩ් විසිට් එකක් දාගමු. මම මේ භෝග වර්ග ටික පුල් මහත දෙන්නම්. මේ භෝග වර්ග මතට මේ වෙනස් වෙන ඔයගොල්ලෝ ගන්න ණයක් ටික. මේ ප්‍රශ්නයක් ඔව් මම ෆෝම් ටික පුල් මහත. මම ඒ ටික ඔක්කොම දෙන්නම්. ෆෝන් නම්බර් එකත් මම දීලා තියෙන මෙතුමට. මේ එහෙම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තිබුණොත් මේ මෙතුමා මාව සම්බන්ධ කරගන්න. කොහොමත් මේවම ඊළඟ මාස සමිතියටත් එන්න බලන්නම් බොහෝ දුරට. ඔව් කොහොමත් මේ
සමීති වාරේ දාගමු අපි උදේ වරුවක මේ එහෙම නැත්තම් මේ මිස්ටර් පුළුවන් තැනකට අපි යන් කට්ටිය කියන්නේ මේ ඔයගොල්ලන්ගේ මේ ගොවිතැන් කටයුතු එක කරදර වෙන්නේ බා බලමුකෝ මට පුළුවන් වෙයි මහත්තයා හරි මම කරගන්න. මොකක් හරි බලමු කියන්නේ එහෙම වුණොත් මම ෆෝම් ටික මම මහත්තයාට දෙන්න. මේ එහෙමත් මහත්තයාගෙන් අරගෙන ඔයගොල්ලෝ අවශ්‍ය විදිහට පුරවන්න. මේ සාක්ෂරතාවය හැම තියෙනවනේ නේ මේගොල්ලන්ට. ඔව් බැරියත් කීප දෙනෙක් ඉන්නවා මට ඒක ෆීල් කරලා දෙන්න පුළුවන්. මහත්තයාගෙන් බලන්න එහෙනම්. හරි හරි ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවද මේ සම්බන්ධව අහන්න නැත්නම් මේ අපි මේ රැස්වීම ඉවර කරමු දැන් ගොඩක් අවශ්‍ය වෙලානේ ඔයගොල්ලෝ. නෝන එතකොට මේ අපිට පොහොර සහන ආධාර එහෙම කොහොමද කෙරෙන්නේ? කොහොමද සහන ආධාර නම් තාම අපි දීලා නැහැ. මේ දෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඔයගොල්ලෝගේ අර භෝග වගා කරන ඒවාට විතරයි දෙන්නේ. මම වැඩි විස්තර මේ සභාපති මහත්තයාට කියලා තියවා අහගන්න. ඒක හොඳයි. එතකොට මම එනවා හැමෝගෙම ෆීල්ඩ් එක බලන්න. මට කොහොමත් මේ අය දෙන්න තියෙන්නේ අපිට මේ ඉඩමක් තියෙන කට්ටියට විතරයිනේ. ඒ නිසා මම ෆීල්ඩ් එක බලන්න එනවා. මේ ආපුවම වැඩි විස්තර කතා කරමු. කොහොමත් මම ලබන මාසයේ සමිතියට එන්න ඕනේ. අපි මොකද කරන්න පුළු මහත්තයා මේ මම දැන් යන්නද මේ ඔව් මිස්ටර් යන්න කරත් නම් දැන් ඕන විස්තර ටික මේගොල්ලෝ දන්නවනේ. මම ඉතුරු ටික කියන්නම් ඉතින් අපේ සංග්‍රහයක්වත් දෙන්න බැරි වුණා. ඔව් ඒකට කමක් නැහැ. ඊළඟ වතාවේ මේගොල්ලන්ගේ ෆීල්ඩ් එකට මම මොනවා හරි කරන්න පුළුවන්. මේ හරි එහෙනම් මම ගිහින් එන්නම්. මේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න පුණහත් එක්ක කතා කරලා මේ ඊළඟ සම්ප්‍රදායට අරගෙන එන්නකො මම කොහොමද ඊළඟ සම්ප්‍රදායට එන්න බලාපොරොත්තු වෙනවා. යන්න කලින් එහෙම කාගේ ප්‍රශ්න තියෙනවද ඉඩම් වල මේ එළියජුලි වල නිර්වෝල් භාවයක් එහෙම නැති අය ඉන්නව නම් දැම්ම කියලා තියෙන. ඒතර මිස්ටර් නීතිමය මාර්ගය මොන හරි ගන්න පුළුවන් නම් එහෙම ගන්න බැරි වෙනවා. ඔව් එහෙමනම් බැරි. එතකොට ක්ලියර් කරගන්න පුළුවන් නේ. එහෙමනම් ප්‍රශ්නයක් එහෙම නැත්නම් කමන්නේ. ගොඩක් අයට කොහොමද ඉඩම් තියෙනවා නේ. මේ පැත්තේ ඉන්න ඕන කොහොමද ඔප්පු තියෙන එක තමයි කියන්නේ. හරි එහෙනම් මම ගිහින් එන්න හොඳේ. හරි අයිබෝන්.